සියලු දෙනාටම සුබ දවසක්. මේ බණ්ඩි අම්මලාගේ පාසලේ පළවෙනි දවසයි. ඉතින් මං කිව්වනේ පුංචි බණ්ඩියේ ඉන්න පුංචි පැටියා වෙනුවෙන් අපිට පුළුවන් කියලා පුංචි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් කරන්න. ඉතින් ඔන්නේ ක්‍රියාකාරකම් තමයි අපි අද පටන් ගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ පුංචි බණ්ඩි අම්මලාගේ පුංචි බණ්ඩියේ ඉන්න පුංචි පැටව් සියලු දෙනාම නිදුක් නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් සියලු අංගපසඟින් සර්ව සම්පූර්ණ පුංචි පැටව් ටිකක්ම වෙන්න ඕන. එහෙනම් බණ්ඩි අම්මලා අපි ක්ලාස් එක පටන් ගමු. ඉතින් අපේ බණ්ඩියේ ඉන්න පුංචි බණ්ඩි පැටව් ටිකට ඉස්සෙල්ලාම අපිට දෙන්න පුළුවන් පාඩම් මාලාවක් තමයි ගණිතය කියලා කියන්නේ. පුංචි පැටියා මව් කුසේ ඉන්න අවදියේ ඉඳලම මූලික ගණිත සංකල්ප අපි අපේ පුංචි පැටියට කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ මගින් පුංචි පැටියාගේ මූලික ගණිත සංකල්ප අපිට හොඳින් වැඩි දියුණු කරන්න පුළුවනි. ඉතින් හරියම සරලයි. කරන්න තියෙන්නේ A4 sheet එකක්, එහෙම නැත්නම් color half sheet එකක්, bristle board එකක්, එහෙම නැත්නම් කැලෙන්ඩර් එකකින් කපලා ගත්තු මේ වගේ කළු සුදු වර්ණ භාවිතයෙන් තියෙන අංක numbers කොලයක අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කළු සුදු වර්ණ භාවිත කරලා ලියන්න පුළුවනි half sheet එකක. දැන් මගේ ආදරණීය බණ්ඩි අම්මලා බලයිනේ මොකද මේ කළු සුදු වර්ණය විතරක් භාවිත කරන්න කිව්වේ? ඇයි අපිට වෙන වර්ණ භාවිත කරන්න බැරිද කියලා? නෑ පුළුවනි. අපිට වෙන වර්ණ භාවිත කරන්න පුළුවනි. ඒ වුණාට මූලික වර්ණ විදිහට අපි දරුවන්ට භාවිත කරන්නේ මේ කළු සුදු වර්ණ දෙක. ඉතින් දරුවන්ගේ බුද්ධි වර්ධනයේදී මේ කළු සුදු වර්ණ දෙක එයාලගේ බුද්ධි වර්ධනය තුළ හොඳින් තැන්පත් වෙනවා. ඉතින් ඒ නිසා අම්මිලාටත් පුළුවනි බණ්ඩි අම්මිලාටත් පුළුවනි මේ කළු සුදු වර්ණ භාවිතයෙන් මේ වගේ අංක ටිකක් කපලා ලස්සනට half sheet එක කලවන්න. ඉතින් මෙන්න මේ විදිහේ අංක වගේම මෙන්න මේ විදිහේ අංකත් අපිට මේ වැඩේට භාවිත කරන්න පුළුවන්. එහෙනම් මගේ ආදරණීය බණ්ඩි අම්මලා අපි හෙට බලමු කොහොමද මේ අංකත් එක්ක මේ නම්බර්ස් එක්ක අපේ බණ්ඩියේ ඉන්න පුංචි පැටියාගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් මූලික අදියරෙන් පටන් ගන්න කියලා. ඉතින් මගේ ආදරණීය බණ්ඩි අම්මලා හැමෝටමයි ආදරණීය බණ්ඩියේ ඉන්න පුංචි පැටව් හැමෝටමයි නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා. සුබ දවසක්.